අර මුතුගල බණ කියනවා කියන ස්ටෝරි එකට ඔන්න තවත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිටින් ඉඳන් පුළුවන්. ජීවිතේ ලස්සනම දශකය මොකද්ද කියලා මගෙන් ඇහුවොත් ඔබෙන් ඇහුවොත් ඒ දශකය තමයි 20 ඉඳන් 30 දක්වා ගෙවෙන දශක. ඔය කොච්චර කිව්වත් අපේ රටේ අවුරුදු 20 වෙනකන් ගෙවෙන දශකයේ ලස්සන එකක් නෙවෙයි. ඒ දශක දෙක ලස්සන එකක් නෙවෙයි. ඒ තමයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ තියෙන අස්ථාවර සහ ඒකේ තියෙන දුර්වලකම නිසා අපේ දරුවන්ගේ ඔළුවට ගොඩනැගලා තියෙන පීඩනය. ඒ පීඩනය දරාගෙන අවුරුදු 20 දක්වා උස්මහත් වෙනවා කියන එක යුද්ධයක්. හැබැයි අපි ඒ කාලය අර්ථ ගන්නනවා ජීවිතේ ලස්සනම කාලය කියලා නෑ. ඔයගොල්ලන්ගේ දරුවගෙන් අහලා බලන්න. අහලා බලන්න පුතේ වාගේ කාලේ කොහොමද කියලා. කොහොමද මම පුතා ඉස්කෝලේ මේ අනේක දැන් කොහොමද මේ ගෙවෙන කාලේ කොහොමද කියලා අහලා බලන්න. අර ශිෂ්‍යත්වය ලියන්න පන්තියට යන ළමයිගෙන් අහලා බලන්න. ඒ ළමයි ලස්සනට උත්තර දෙනවා. මට මතකයි ශිෂ්‍යත්වය ලියලා එළියට එන ළමයෙක්ට මයික් එක ඇල්ලුවා. නිවේදක මහත්මයෙක් මොකද හිතන්නේ කියලා ඇහුවා. කරුමකින් බේරුණා කියලා. පොඩි ළමයා. හැබැයි අපි ඒක වර්ණ ගන්නනවා මේ ළමා කාලේ ලස්සනයි කියලා. අනේ අපේ රටේ පොඩි උන්ගේ ළමා කාලේ එහෙම ලස්සන නැහැ. ඔක පිට රටකට ගිහිල්ලා කිව්වොත් හරි. ඒ අයගේ ළමා කාලේ ඇත්තටම සුන්දරයි තමයි. අවුරුදු 21 22 වගේ වෙනකොට ඩිග්‍රී එකත් අතට එනවා. අපේ අවුරුදු 21 ෙදිත් රිවිෂන් යනවා. ඒ නිසා මේ රටේ තරුණ තරුණියන්ට අපි ඕනවට වඩා ප්‍රෙෂර් කරන එක අපි නවත්තන්න ඕන. මේ කතාව ඇතුලේ මම කිසිම තරුණයෙක්ට තරුණියක්ට බනින්න නෙවෙයි සූදානම් වෙන්නේ. ඔබ ඕනකටත් වඩා පීඩන කන්දක් ඔළුවේ තියාගෙන ජීවිතේ ලස්සනම දශකයේ තරණය කරමින් ඉන්නේ. ඒ නිසා මම ඔබේ ජීවිතේට මල් පුබුදන්න උමනා කරුණු ටික කියලා යන්නම්. පුළුවනි නම් හිත හදාගෙන කරන්න බලන්න. වරදින්නේ නැහැ. පළවෙනිම දේ මේ අපේ රටේ අයට තියෙන උග්‍ර විෂක් මේක ඔබේ ජීවිතෙන් අයින් කරන්න. ඒ මොකද්ද? කිසි දවසක කොල්ලනේ කෙල්ලනේ තියෙන මිනිස්සුන් දිහා බලලා හූල්ලන්න එපා. කිසි දවසක එකට පෙළඹෙන්න එපා. දියුණුවේ පළමු රහස තමයි දියුණුව දැක දැක සතුටු වෙන එක. තියෙන මිනිස්සු දැක දැක අනේ මේ මනුස්සයට තියෙනවනේ කොච්චර දෙයක්ද මම ඉතින්ට යන්න ඕන කියන උත්සාහය ගන්න. මගේ ජීවිතේත් එහෙම මහා කෝටි ප්‍රකෝටිපති විදියට ඉපදුනේ නෑ. සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් අපි. මහා ලොකුට නැත්තේත් නෑ. ඉතින් ගුරුවරු දෙන්නෙක්ගේ ළමයෙක් මම. ගුරුවරු ඉන්නවා නම් මෙතන ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ ගහන ගේම් එක ජීවත් වෙන්න. අපේ රටේ ගුරුවරු තමයි දුප්පත්. පිට රටකට ගිහලා බලපුවම ගුරුවරු සහ ගොවියෝ තමයි පෝසත්. ඉතින් ඒ නිසා මම මගේ ජීවිතේ මොටිවේට් උනේ තියන අය දිහා බලලමයි. ඒ අය විඳින සැප දිහා බලලමයි. ඒව හොයන්න. ඒ මිනිස්සුන්ගේ ජීවිතේ මොකක් හෝ හැංගුණු ප්‍රතිභාවක් තියෙනවා. ඒකයි ඉතින්ට ගියේ. ඒක හොයන්න. ඒ අය එක කතා කරන්න. ඒ අයට වෛර කරන්න එපා. ලස්සන වාහනයක් දකිද්දි අනුමෝදන් වෙන්න. අනේ මේ මිනිස්සයා ජීවිතේ මෙහෙම කාලෙක මෙහෙම ලස්සන වාහනයක් යනවා මමත් උත්සාහ ගන්න ඕන. ඒක තියාගන්න. අර ඔබතුමාට හරියට ඔය දොස්පරස් කියනවනේ දර ඇල්ලතුරු වීදුරුවක්වත් නොදීපු පිරිස්. හෙට ඉර පායනවා සත්තයි. මේකට ගැහුවේ නැත්තම් මුතුගල කත්නූරුවට සල්ලි දීලා නෑ. මගේ ජීවිතය අද දැක්කේ මුතුගලස අද. මේ නේ එතුමාට සල්ලි තියෙනවා එතුමා නේ. චොපර් එකක් නෙමේ කෆීර් එකක් හරි පින්නතුනි අරගෙන ගිහිල්ලා මෙහෙ ඔය බජාර් භාෂාවෙන්ම කියන්නද පොරටෝක් දුන්නට මෙහෙ හැලි ලිව්වට ඒ මිනිස්සුන්ට මොනවද තියෙන්නේ? මේ බිස්කට් එක වටිනෝ කිසිම දෙයක් නැහැ. හරි ඛේදවාචකයක් මම දැක්කා රිකිල්ල ගස්කට ගිහින් එනකොට කඳවුරේ ඉන්නවා පොඩි එකාගේ පිටි එක කෝප්පෙට දිය කරලා සූප්පුවක් නෑ පොවන්න. සූප්පුවක් රුපියල් 25යි 30යි. මේ එතන තිබ්බේ මිනිස්සුන්ට මේ ලොකු අවශ්‍යතා නෙමෙයි. මේ බොහොම දකින්න ඇතිනේ ගියපු වෙලාවේ. ඒවා කියන්න මිනිස්සුන්ට මේ අවස්ථාවේ. ඒ පොඩි දේවල් තිබ්බේ. ගෙවල් වල මිනිස්සු තිබ්බ පොල් ගෙඩිය මේ හාල් 250 500 ගෙනල්ලා දුන්නේ ලෝකෙට කන්න දෙන්න නෙමෙයි. පුළුවන් විදිහට එක්කහුව වෙනවා මිසක්කන් මේ ගුණයන් තියෙන්න ඕනේ. ඒ නිසා ගෙවල් දොරවල් වල ඉන්නකොට පවුල් අවුල් ගිහපුවම නම් ප්‍රශ්න වෙන්නේ. පැහැදිලිද? ආරේ පරිසරයේ වැදගත්කමක් නැති වුණාම මොකද වෙන්නේ? ඔය මම යෝජනා කරනවා. හෙට ඉඳන් කිසි කෙනෙකුට හිතක් රිදෙනවා නම් කෝටි වාරයක් කියලා ඇති. අයත් කියන්න. තෝ කියලාවත් කතා කරන්න එපා. පැහැදිලිද මං කියන එක? මෙහෙම කියනකොට කාගේ හරි
දැන් මම මේ කාටද කියන්නේ? පවුල් වලට කියන්නේ. පවුල තියෙන්න ඕනේ පන්සල වගේ. මෙහෙම කියනකොට හාමුදුරුවනේ සමහර වෙනවා පන්සල් පවුල් වගේ කරගන්න. එහෙම එන්න එපා. පවුල තියෙන්න ඕනේ පන්සල වගේ. කොහොමද පවුල පන්සල වගේ තියෙන්න ඕන මූලික ගුණ? මේ කියන්නේ අම්මටයි තාත්තටයි. එකටම ගෙවල් වල දරුවන්ට කතා කරන්න පුරුදු වෙන්න. කොහොමද කතා කරන්න ඕනේ? නේ බොහොම හොඳට කතා කරන්න. මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න. කවදාවත් තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දරුවන්ට නම කියලා කතා කරන්න එපා. ඒක හරි දුරස්තයි. අර අපේ හාමුදුරුවෝ කියනකොටද දැනෙන්නේ මගේ හාමුදුරුවෝ කියනකොටද? ඒවා ඔය මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න. ඔය සමහර අම්මලා තාත්තලා කියනෝනේ තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කවදාවත් ඔව්ව කියන්න එපා. ඔය තොපිට කෙරුවා වැඩි කැඹුරුවා වැඩි. මම මේ කාටද කියන්නේ? තාත්තලාට ලොකු වගකීමක් තියෙනවා. දරුවන්ට හොඳට ආදරය කරන්න. පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ වෙලා නැනේ. කර්මය දැඩි වුණාම මම මොකක් කරන්නද? කවද්දන්තිමේට මම මේ අහන්නේ තාත්තලාගෙන්. අයත් කියනවා මේ අහන්නේ තාත්තලාගෙන්. දැන් තාත්තලා හදවතට තට්ටුවක් දාන්න ඕන හැමම කවද්දන්තිමට ගෙදර තමන්ගේ දරුවා දුව පුතා කවද්ද මගේ දුවේ මගේ පුතේ කියලා වැළඳගත්තේ? එහෙම කවද්ද නිකන් මතක් කරලා බලන්න. ඔව් මෙහෙම කියනකොට සමහර විට කෝලම් කියලා හොඳේ. මේවා ගෙවල් වල තියෙන්න ඕනේ. දරුවන්ට තියෙන්න ඕනේ මගේ අම්මේ මගේ තාත්තේ කියලා. මෙච්චරයි.